ආයිබෝවන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා බයියා මික්ස් YouTube channel එකට. මේක අලුත් channel එකක්. අලුත් විදියට කරන අලුත් වැඩසටහන් තියෙන මොකක් හරි ගේමක් plan කරන්න පුළුවන් ගින්දර වගේ ගිනි ගින්දර channel එකක් තමයි මේ කරන්න හදන්නේ. channel එක subscribe කරන්න ඕනේ, bell එක click කරන්න ඕනේ. මොකද දන්නවද? JVP එකට විරුද්ධව, මාලිමාවට විරුද්ධව, රජයට ආණ්ඩුවට විරුද්ධව තමයි මේකේ videos පෙළ ගස්සන්න ලෑස්ති කරන්නේ. හරි එහෙනම් අද ඉඳලා මම බයියා. එහෙනම් දන්නවනේ කේස් එක දැන් මොකද්ද කියලා අපි පටන් ගමු. හරි එහෙනම් පච ටික ගෙනලා තිනවා, බොරු ගෙනලා තිනවා, මුන්ගේ කයිවාරු, ලොකුකම්, ලොකු සීන්, අර සීන්, මේ සීන් මේ channel එකේ මම ඔයාලට ප්‍රචාරය කරනවා. එකතු වෙන්න පුළුවන් channel එක subscribe කරලා bell එක click කරලා ඔයා මොන පක්ෂයේ වුණත් කමක් නැහැ. ඔයා ජෙබයියෙක් වුණත් කමක් නැහැ. ඔයා ජෙප්පෙක් වුණත් කමක් නැහැ. බයියෙක්ද, සජ බයියෙක්ද, ටොයියෙක්ද ඕනම පක්ෂයක ඕනම කෙනෙක් එකතු වෙන්න පුළුවන් මේ channel එකත් එක්ක. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම මේ කාටත් අවුලක් වෙන්න එයාට එන්න එපා මෙයාට එන්න එපා කියලා දෙයක් නෑ. ඔක්කොම එකතු වෙලා වැඩසටහන් බලන්න පුළුවන්. ඉතින් පච තමයි ගෙනලා තියෙන්නේ. පච ලොකුකම් තමයි ගේන්නේ. ඉතින් ගෙනලා තිනවා මාර සීන් වීඩියෝ එකක් තමයි පළවෙනි මේකට ගෙනාවේ. channel එක පටන් ගන්නකොටම. අසරණ වෙලා තිනවා මේ ජෙප්පෝ. මුන් හිතන් හිටියේ නම් මුන් කියන්නේ නම් මුන්ගේ කයිවාරුව නම් මුන්ගේ ලොකුකම් නම් එන්න සීන් එකේ ඉන්නේ. එන්න උද්දච්චකමේ ඉන්නේ නේ. නිකන් අපි තමයි ලොක්කු, අපි තමයි දෙවිවරු, අපි තමයි මේක ඉන්න වැඩෝ. එහෙම කියලා කිව්වට අසරණ වෙලා දැන් තියෙනවා ඉන්දියාවට. ඔව් ඉන්දියාවට අසරණ වෙලා. ඉතින් අපි අන්න ඒ පිළිබඳව වීඩියෝ එකක් තමයි මේ එකතු කරලා අරන් ආවේ. අපි මේ වීඩියෝ එක බලලා කතා කරමු. channel එක subscribe කරන්න, bell එක click කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. එන අපි යමු වීඩියෝ එක බලන්න. අසරණ වෙලා පව් අපේ අසරණකම නොරොච්චල බලාගාරය හදන්න චීනයට දෙනවා. ඒක බැලන්ස් කරගන්න සාම්පූර් බලාගාරයක් ඉන්දියාවට දෙනවා. මාතර ඉඳන් බෙලියත්තට රේල් පාර හදන්න චීනයට දෙනවා. ඒක බැලන්ස් කරගන්න ඕමාන්ත ඉඳන් කංගසඳුරේටයි මැදවච්චින තලිමන්නාරමට රේල් පාර හදන්න ඉන්දියාවට දෙනවා. මොකද්ද අපිට වෙලා තියෙන අපේ ආම්බර? ක්‍රමසිංහ ගියා ඉන්දියාවට. ඉන්දියාවත් එක්ක යම් අවබෝධතා ගිවිසුමක් එකඟතා ගිවිසුමකට එළඹුණා. රනිල් වික්‍රමසිංහ පෞද්ගලදා ගොස් අත්සන් කරපු ගිවිසුම මොකද්ද? ඉන්දියාව සමග විදුලි රැහැන් පද්ධතියට සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග තෙල් සහ ගෑස් නල පද්ධතියෙන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග මුදල් ලේඛකයන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග සංස්කෘතිමය ලෙස සම්බන්ධ වූ ජනතාවක්, ඉන්දියාව සමග ගුවනින්, ගොඩබිමින්, මුහුදෙන් සම්බන්ධ වූ රටක්. මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඕනෑම රටක් එක්ක ගනුදෙනු කරන්න ඕන කුමක් මතද? අපි නිදහස්ව තවත් ඕනෑම රටක් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය වෙන අතපය නිදහසේ තියාගෙන. හැබැයි මේ ගනුදෙනුව ඇවිල්ලා අපි මුළුමනින්ම ඉන්දියාව හැර අපිට වෙන කිසිදු නේද දේශපාලන ආර්ථික තීන්දුවක් ගන්න බැරි තත්ත්වයක්. සාම්පූර්ණ බලාගාරයක් හදන්න හදනවා. ඒ නිසා මේ ඉන්දියානු ඇමරිකානු ආරක්ෂක දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ආණ්ඩුවක් හදනවා කිව්වා. මම ඔයගලන්ට අද කියන්න. මම කැමති ආණ්ඩුවේ කාත් එක්ක මේ විවාදේ කරන්න. මේ ආණ්ඩුව ගෙනාවෙම ඇමරිකාව සහ ඉන්දියාව. බලවත් රාජ්‍යයන් අපේ රට ඉතාමත් අහිතකර ගිවිසුම් අත්සන් කරමින් අපේ රටේ ජාතික සම්පත් පවර ගනිමින් ඉතා විනාශකාරී ප්‍රතිපත්තියක් අපේ රටේ ගොඩනගපු ආණ්ඩුව හරහා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අපේ ජාතික උරුමයන් ආරක්ෂා කරන්න, අපේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න, අහිතකර වෙළඳ ගිවිසුම් වලට යන්නේ නැතුව ඉන්න, අහිතකර ආරක්ෂා ගිවිසුම් අත්සන් කරන්නේ නැති නවපන්නේ දේශප්‍රේමී ආණ්ඩුවක් ඕනා. අන්නේ ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ විසින් ගොඩනගන ලබන මතක තබා ගන්න. කටුව පිටියේ බෝම්බය පත්තු කරගත්ත බෝම්බකරුවාගේ බිරිඳ සාරා කාටත් හොරෙන් ඉන්දියාවට පැමිණි. මේ ප්‍රහාරයේ වැදගත්ම සාක්ෂිකාරිය. අඩුතරමේ ඉන්දීය විදේශ ලේකම්වරයා ලංකාවට ආපු වෙලාවකවත් ජනාධිපතිවරයා ඉන්දියාවට ගිය වෙලාවකවත් ඉල්ලන්නේ නැහැ අපිට මෙයා වැදගත් අපිට මෙයා යවන්න කියලා. එවන්නේ නිකම් පැනලා යන්න බෑ මන්න අරමරහා ඉන්දියාවට. පැනලා ගිහලා නිකන් ඉන්දියාවේ ඉන්නත් බෑ. ඒ නිසා මේ ඉන්දියාවේ මැදිහත් වීම අපිට මතු පිටින් පේනට වඩා බරපතලයි. මේ වැඩ කරගන්න හිටපු සුවච්ච කීකරු ගෝලයා රනිල් වික්‍රමසිංහ. රනිල් ඒකෙදි පනමති. රනිල් ඒකෙදි දුර්වලයි. රනිල්ට ජනවරම නැහැ. චීනය මේ පැත්තෙන් වේගෙන් එනවා කලාපයේ ආධිපත්‍ය පතුරවාගෙන. අන්න එතකොට තමයි Tamanට මේක වේගෙන් කරගන්න පුළුවන් කෙනෙක්ව ගෙනල්ලා කුටියේ වාඩි කරන්න. මේ චිත්‍රය තව ඉස්සරහට පැහැදිලි වෙයි. මාර වැඩේ ලංකාවට උනේ. ඉතින් ඔන්නෝක තමයි නේද? අසරණ වෙලා තියෙන ඉන්දියාවට දැන් ජෙප්පෝ. කියන්නේ උන් කොහොම සීන් එකේදී හිටියේ ඉන්දියාවත් එක්ක කරට කර නිකන් වෙඩි තියා ගන්නවා නම් සටන් කරනවා නම් ලේ හලා ගන්නවා නම් ඕනම එකෙක් එක්ක ගේම තමයි තිබුණේ ඉන්දියාවත් එක්ක මේ ජෙප්පන්ට. හැබැයි අද වෙනකොට
නිකන් අර තොත්ත බබා පානීය ලයින් එක දැන් වෙලා අඬලා ඔඩොක්කුවේ ගිහිල්ලා චාටර් වෙලා ඊයා මේ ජෙප්පුණන් අර අනුරගේ කේසයක් තියෙන්නේ ඊයා අර එහෙම කියන්න තින්නේ චි අර පොඩ්ඩක් අර කකුල් දෙකින් ඉසිලා කියන්න ඕනේ ඊයා අනේ මන්දා ඉගන්නේ ඕගොල්ලෝ මොන වගේ කණ්ඩායමකටද ඡන්දෙ දුන්නේ කියලා හිතෙනවා අපිට ඇත්තටම අපි නම් ඡන්දෙ දුන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ මුන් ගැන අපි මුලින්දම දැනන් හිටියා කරන්නත් බෑ කියවිල්ලයි පඩගඳයි විතරයි කියලා වෙන මුකුත් මුන්ට බෑ කියලා අපි හොඳටම දැනන් හිටියා දැන් මොන වගේ ගිවිසුම් සෙට් එකක් ගහන්න නැද්ද දැන් ඒව දන්නවද ඔයගොල්ලෝ මොන වගේ ගිවිසුම්ද ගැහුවේ කියලා කොච්චර කෑ ගැහුවත් කොච්චර දැඟලුවත් මුන්ගේ කටින් ඕව ගන්නවත් බෑ මුන් අනිවාර්යෙන්ම එලවල දාලා තමයි අපිට හොයාගන්න වෙන්නේ මොනවාද ගහපු ගිවිසුම් කියලා මුන්ව එලවන්න ඕනේ මුන්ට ගල් ගහන්න ඕනේ මුන්ව ඉවරයක් කරන්න ඕනේ අන්න එදාට මුන් ගියාට පස්සේ අපිට පුළුවන් හොයන්න අපිට දැනගන්න පුළුවන් මොනවාද මුන් ගහපු ගිවිසුම් කියලා ඉන්දියාවත් එක්ක එතකන් අපිට හැමදාම බලන් ඉන්න තමයි වෙන්නේ අසරණ වෙලා අසරණ කමින් මොනවාද මුන් කරේ මුන්ගේ අසරණ කමට මුන් මොනවාද කරේ කියලා හරි එහෙනම් channel එක ගැන තේරුණානේ මොන වගේ වීඩියෝස්ද මොන වගේ සම්බන්ධවද දැන් channel එක කරන්නේ කියලා එහෙනම් එකතු වෙන්න subscribe කරන්න bell එක click කරන්න අපි ආයිත් එකතු වෙමු අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනේ හරි එහෙනම් මම දිගටම දවස ගානේ වැඩසටහන අරන් එනවා සම්බන්ධ වෙන්න එහෙනම් අදට සමු ගන්නවා ආයිබෝවන්